එකපාරට විශේෂයෙන් කතා කරන්න හිතුනේ මේ ගොඩක් මේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න හරිද මේ මානසික පීඩනයන් ආතතියන් මේ ගැටලු මේ සම්බන්ධව සහ ඒකට තියෙන විසඳුම් ප්‍රතිකාර සම්බන්ධව ගොඩක් උද්‍යෝගිමත් වෙනවා හරිද නමුත් මේ කිසිම කෙනෙක් අවසානයේ තෘප්තිමත් වෙලා නැහැ කිසිම දැනකින් හරිද ඒ කියන්නේ 100% පූර්ණ වශයෙන් තමන්ගේ ප්‍රශ්නෙට විසඳුම නැත්නම් ප්‍රශ්නෙට පිළිතුර හම්බෙලා නැහැ. හරිද? එතකොට ගොඩාක් කට්ටියට වැරදුණු තැන තමයි මේ ශිෂ්ට සම්පන්න මේ සම්මතය තුල. හරිද? මේ සමාජ රැල්ල, මේ සමාජ රටාව තුල සහ තමන්ගේ සංස්කෘතිය, සම්ප්‍රදාය, ආගම, ජාතිය තමන්ගේ පාට කණ්ණාඩි දාගෙන ඉන්න පාට කණ්ණාඩි යන උත්තර හොයන්න යනවා. එතන තමයි තියෙන වැරද්ද. මිනිස් දැන් මෙහෙමනේ. දැන් මේ වෙලාව යනින්ද මම මේ කෙටියෙන් මට ඉක්මනට මේ වීඩියෝ එක ඉවර කරන්න ඕනේ. ඒ නිසා මම මේ කියන්නේ දැන් ඕන මිනිස්සෙකුට උපතින්ම ආගමක් උරුම වෙනවනේ. උපතින්ම ආගමක් උරුම වෙනවා. හරිද? හරි ඒක කමන්නේ. එතකොට දැන් ලංකාවේ දැන් තියෙන ඉස්ලාම් ආගම, හින්දු ආගම, එතකොට ක්‍රිස්තියානි ආගම ඒකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. එතකොට බෞද්ධ ආගම ඒකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. හරිද? ඒතර මොකක් හරි කමන්නේ ආගමක්. හරිද? එතකොට ඔය ආගමේ මුල් ශාස්ත්‍රූවරයන් වහන්සේ කෙනෙක් ඉන්නවනේ. අල්ලා දෙවියෝ වෙන්න පුළුවන්. වෙන කවුරු හරි වෙන්න පුළුවන්. නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්. ජීසස් වහන්සේ වෙන්න ඔය වගේ නබිනායකතුමා කියයි, ශිවදේවෝ කියයි, මේ කවුරු හරි යෝගාවචරයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි වෙන්න පුළුවන්. එතකොට ඔය මුල් ශාස්ත්‍රූවරයන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය එයා කිව්වේ කොහෙන්ද? මේ මුඛයෙන් කිව්වේ. එතකොට ඒක අහලා යමක් අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තේ කවුද? ඒ මිනිස්සු. එතකොට කොහොමද ඒ දෙක කරේ? මේ කන් දෙකෙන් ඇහුවා. හරි. එහෙමනම් ඕගොල්ලෝ මේ කියන්නේ කවුද? කියන්නේ කොතනද? ගහක් යටද නැත්නම් මන්දිරයක් තුලද නැත්නම් වෙන කොයි හරිද? ඒකද වටින්නේ නැත්නම් කියන දේ අහන එකද වටින්නේ? කියන්නේ කවුද කියන එක වැඩක් නැහැ. මොකද මේ ලෝකේ විවිධ මිනිස්සු ඉන්නවා. හරිද? විවිධ බුද්ධිමත්තු ඉන්නවා, උගත්තු ඉන්නවා, දක්ෂතා, හැකියාව, විශේෂ හැකියාව තියන අය ඉන්නවා. ලස්සන අය ඉන්නවා, කැත අය ඉන්නවා, සුදු අය ඉන්නවා, කළු අය ඉන්නවා, මිටි අය ඉන්නවා. ඒතර මේ වගේ කට්ටිය ඉඳලා මැරිලා ගියා ගොඩාක් කට්ටිය. මේ වෙද්දි කොටසක් ජීවත් වෙනවා. තව අනාගතෙත් ඔය රටාවමයි. හරි. එහෙනම් මේ ලෝකේ එම සාපේක්ෂව විශේෂතා තිබුණාට নিরপেক্ষව විශේෂතා තියෙන කිසි කෙනෙක් නැහැ. හරිද? එකම විශේෂත්වය තමයි යම්කිසි ධර්මයක්, යම්කිසි සත්‍ය වූ මාර්ගයක්. හරිද? මොකද මේ ධර්මයේ තුල අනිත් මේ විශේෂයෙන් මේ බෞද්ධයෝ කියන කොටස. හිතන් ඉන්නේ මේ බුදුහාමුදුරු ගැරුණා තනිය සෝමාරි නිකන් හරි සමනලෙක් වගේ නිකන්. එහෙම නැහැ තේරුණා විප්ලවවාදී හැටිද. කියන්නේ ධර්මයේ තුල හැමදේම තියෙනවා. මේ ලෝකේ මොනවද තියෙන්නේ? ඒ සියල්ල ධර්මයට යටත්. එහෙනම් ධර්මයේ තුල මිනිමැරීම බව තියෙන්න පුළුවන්. අර කෙනෙක් කියන්නේ ඒ හොඳ උදාහරණයක් අඟුලිමාල. ඒව පස්සේ කතා කරනවා කියන්නේ පෞද්ගලිකව කියන්නේ ඒක විශේෂයෙන් හාමුදුරු කෙනෙක් වගේ කියන්නේ හාමුදුරුවෝ නම් ඉතින් එහෙමයි කියලා ඉතින් නියම කෙනෙක් වෙන්න ඕනේ. නැතුව නිකන් සිවුරු පොරෝදාගත්තු නිකන් තට්ටු වැඩක් නැහැ. හරියට හරිද කිසි කෙනෙක්ම මම විවේචනය කරන්නේ නැහැ කිසිම ආගමක් විවේචනය කරන්නෙත් නැහැ. හරිද පොදුවේ කියන හැමදේම. එතකොට දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඕනම ප්‍රශ්නයකට විසඳුමක් අනිවාර්යෙන් තියෙනවා. හරිද? එතනදී අනිවාර්යෙන්ම සමන් දිය යුතුයි. සමන් දෙනවා කියලා කියන්නේ දැන් විශේෂයෙන් කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් එහෙනම් ඒ කෙනා එන්න එපා. ඇවිල්ලා අහන්න ඕනේ. ඉස්සෙල්ලා සමන් දෙන්න ඕනේ. දැන් මම කරන්නේ අෂ්ටකර්මය. ඒතකොට අෂ්ටකර්මය තුල වුණත් කෙනෙක් ඇවිල්ලා අපිට දෙයක් කියන්න එපා. හරිද? එතකොට අපි ඒක අහන්න එපා. එතකොට අපි කියන දේ අහන්න එපා. එතකොටනේ අපිට දෙයක් කරන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය කරන්නේ. ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. ඒ කතා කිරීම තුල එතකොට එතනත් අපිට විවෘත වෙන්න වෙනවා. හරිද? විවෘත වෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ දැන් මම කියලා කියන්නේ මම කුලියා පිට ඉන්නේ. හරිද? මම දැන් මේ වීඩියෝ එකේ පිටින්නේ මාව දන්න පිරිසක් ඉන්නවා නොදන්න පිරිසක් ඉන්නවා. මම පොඩි කාලේ ඉඳන් මේ පැත්තේ තමයි ඉන්නේ. හරිද? එතකොට අපි විවෘතව තමයි කටයුතු කරන්නේ. හරිද? ඔය දන්න අය දන්නවා අපි කවදාවත් රහසක් එලි කරලා තියෙනවද කේලමක් කියලා තියෙනවද මොකද්ද කියන එක තේරුණාද කියන එක කියන්නේ දැන් ඒක පොඩි කාලේ ඉඳන් අපි ඒක විදිහක් ඒක අපේ තියෙන මේ ගුණධර්මයක්. නමුත් මේ වෙනකොට ගැලුවොත් එහෙම ඕනම දෙයක් මේ ලෝකේ මාත් එක්ක විශේෂයෙන් මාත් එක්ක මට අනුන් ගැන කියන්න බෑ. නමුත් කියන්නේ එක්කෙනෙක් ඉන්නවා. මගේ ගුරුවරු ඉන්නවා. ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ මේ කුලියා පිට පැත්තෙම ඉන්නවා.
ඒගොල්ලොත් හරිම නියම මිනිස්සු මටත් වඩා ශ්‍රේෂ්ඨයෝ. නමුත් ඒගොල්ලෝ මේ ශේෂ්ත්‍රයට අදාළ නැති නිසා ඕන දැන් මට කතා කරනගෙන මට බැරි ප්‍රශ්නයක් තියෙනවා මම ඒගොල්ලන්ට යොමු කරනවා. ඒක වෙන එක. නමුත් මට බෑ කියලා කොටසකුත් නැහැ. නමුත් ඒක මම නිහතමානී වෙනවා. ඒක මම පිළිගන්නවා. මොකද මගේ ගුරුවරු මට වඩා ශ්‍රේෂ්ඨයි. හරිද? එතකොට මට කෙනෙක් කතා කරනවා නම් ඒ ඔබගේ කැඩපත හා සමානව මාත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම වෙන්න ඕන. තේරුණාද කියන එක? හරිද? එහෙම නැතුව අපිට ප්‍රශ්නයකට විසඳුම හොයන්න බෑ. හරිද? මම මේ ගොඩාක් දේවල් අධ්‍යයනය කළා. කියන්නේ මේ සමාජ මාධ්‍ය තුල කියන්නේ TikTok ඒවා, YouTube ඒවා, Facebook ඒවා ඒද. ඒකට අපි අත්දැකීම් මිනිස්සුත් කතා කරලා මිනිස්සු ප්‍රශ්න කියද්දි මේ බොරු දේවල් පස්සේ මිත්‍යාව පස්සේ මිනිස්සු යන හැටි දැක්කහම එහෙම ගිහිල්ලා අන්තිමට මොකද්ද වෙන්නේ? අන්තිමට තමන් තුලම හිර වෙලා තමන් පිළිසරණ හොයන් ගිය තැන්වල තමන් අතරමං වෙලා අනේ තමන්ට විය යුතු දේ නෙමෙයි ලැබෙන්නේ. නිරපරාදේ බොරුවට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ නිසා තේරුණාද? මම කෙටියෙන් කතාවක් කිව්වේ මේ සමස්තයටම. හරිද? මගේ කතාවල කවදාවත් ප්ලෑන් එකක් නැහැ. ඒ කියන්නේ සැලසුමක් නැහැ. හරිද? මේ වෙලාවේ යම්කිසි දෙයක් හිතට දුන්නද කියන්න ඒ දේ මම කියනවා. එහෙනම් ඕනම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම ඔබට තීරණය කරන්න බෑ මෙයා විසඳුම කියලා. පැහැදිලිද? සියල්ල සාකච්ඡා කළ යුතුයි. එයයි දැන් ඕන මේ වීඩියෝ එකෙන් උපදේශ.